අපි පිළිමාන්සිට ආධාර දෙන්නේ කොහටද? මෙතනද? බාර ගන්නවද? දෙන්නකො. එයා මේකටම එයාගේ ඉඩමක් වික්කා. ඔව්. ඉඩමක් විකුණලා ඒකෙන් මුදල් තමයි අද මේ ගෙනත් දුන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කේ වාරියපල ආසනයේ පාදිනී නගරේ. පාදිනී පන්සල ඓතිහාසික පන්සලක්. මේ පාදිනී පන්සලේ දකුණු ආසියාවේ විශාලතම සමාධි පිළිමය හදනවා. අඩි 180ක් උසයි. මේකට ඇයි දායක වෙන්න හිතුනේ? කුරුණෑගල ඇතුගල බුදු පිළිමේ සමිතිය ආරම්භ සමාජිකෙන් මම. ආරම්භ සමාජිකයෙක්. ඔව්. ඒ කියන්නේ සමාජ ශක්තිය කරලා තියෙනවා. දැන් වයස කීයද සාමාන්‍යයෙන්? 92යි. නැන්දර වයස කීයද? 87යි 92යි. මේ වගේ විහාර කර්මාන්තයට සම්බන්ධ උන්න කර්මයකට දැන් මේ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. මේ වෙනකොට අපි පත්මාසයෙන් තමයි අවිල්ලා තියෙන්නේ. මේක මල්පෙදි 200ක් තියෙනවා. ඒ 200 තියෙන ලොකු 100යි පොඩි 100යි වශයෙන්. ඔබතුමා ඔයාලා 65000ක් මුදලක් දුන්නා. මල්පෙදි දෙකකට වගේ මුදලක් දීලා තියෙනවා. ඒතකොට අපිට මේක ලොකු රුකුලක් වෙනවා. ඉස්සරහට වැඩ ටික නිම කරලා ඉක්මනින්ම මේක සම්බුද්ධ ශාසනයට පූජා කරන්න. පුණ්‍ය කර්මයට දායක වීම ගැන අත්‍තරම අපි 10 වාරයක් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මේ මටත් වැඩිය මගේ මේ නෝන මහත්මිය තමයි මේකට උනේ. එයා මේකටම එයාගේ ඉඩමක් වික්කා. ඔව්. ඉඩමක් විකුණලා ඒකෙන් මුදල් තමයි අද මේ ගෙනත් දුන්නේ. මෙතුමියගේ ඔබතුමාගේ බිරිඳගේ ආදරණීය බිරිඳගේ දෙමාපියන්ට පින් සිද්ධ වෙන්න ඉඩම විකුණලා ඒකෙන් ලැබිච්ච මුදලක් තමයි මේ දායකත් දරුවේ. ඒක තමයි විශේෂයෙන් කියන්නේ. අවසානයේ අපිට ඉතුරු වෙන්නේ මේ දේ කියලා උතුමා තේරුම් ගන්න තියෙනවා. බොහොම පින් ඒ වගේම දෙමාපියන්ටත් එක්ක මේක පින් සිද්ධ වෙනවා. මේ කුසලය නිම කරන්න බැරි කුසලයක්. මොකද මේකට දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත ජනතාව මල් පූජා කරනවා, හඳුන් පුරක් පත්තු කරනවා, පහනක් පත්තු කරනවා. ඒ සෑම අවස්ථාවකම ඔයාලා දෙන්න දරුවන්ට ඔබතුමාගේ දෙමාපියන්ට වැඳුම් පිදුම් කරන සියලු දෙනාට පින් අයිති වෙනවා. ඒ නිසා බොහොම ස්තුතියි. දුෂ්කරතාවය මැද්ද අසනීප ලක්ෂයන් එක්ක වුණත් මෙතෙන් ඇවිල්ලා මෙහෙම අපිට දීපික ගැන බොහොමත්ම ස්තුතියි.